ඒ අතීත දඹදිව උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. එතුමාට හිටියා හරිම නුවණක්කාර. ඒ වගේම කපටි පුරෝහිතෙක්. ඒ වට බමුණා. දවසක් උදේ පාන්දර මාලිගාවේ සුවඳ පහන් එළිය මැද්දේ එන් මල් වලින් සරසපු සිරියහන දිහා බලාගෙන කේවට්ටයා මෙහිම කල්පනා කළා. මේ මහා සැප සම්පත් මේ යස ඉසුරු වෙන කාගේද? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මුළු දඹදිවටම අගරජ කළොත් කොච්චර හොඳද? එහෙම වුණොත් මට පුළුවන් මුළු දඹදිවටම අග්‍ර පුරෝහිතයා වෙන්න. මේ කපටි අදහස හිතේ තියාගෙන උදෑසනම කේවට්ටයා රජතුමා ළඟට ගියා. දේවයන් වහන්සේ, නුවර ඇතුලේ කියන්න බැරි රහසක් තියෙනවා. අපි මඟුල් උයනට යමු. යහපති. රජතුමා ආරක්ෂක සේනාව පිටත තියලා කේවට්ටයත් එක්ක උයන ඇතුලේ තියෙන මඟුල් සල්ගල උඩ ඉඳගත්තා. මේ වෙලාවේ මහෝෂධ පඬිතයන්ගේ ගිරවා මේක දැකලා සල්ගහේ අතු අතරේ හැංගුණා. දේවයන් වහන්සේ, ඔබ වහන්සේගේ කන මේ පැත්තට ලං කරන්න. මේක සතර කන් මන්ත්‍රණයක්. මේක වෙන කෙනෙක් අහන්න හොඳ නෑ. මම කියන විදිහට කළොත් ඔබතුමාට පුළුවන් මුළු දඹදිවටම රජ වෙන්න. දේවයන් වහන්සේ, අපි සේනාව රැස් කොටගෙන පළමුවෙන්ම කුඩා නුවරක් අල්ලගමු. මම කුඩා රහස් දොරෙන් ඇතුළු නුවරට ගිහින් ඒ රජුරවන්ට කියන්නම්. රජතුමනි, ඔබලා අපි සමග සටන් කරලා වැඩක් නැහැ. ඔබලා අපට යටත් වුවහොත් ඔබලාගේ රාජ්‍ය ඔබලාටම අයිති වන්නේය. හැබැයි ඔබ අප සමග සටන් කළහොත් අපට විශාල සේනාවක් ඇති නිසා නිසකවම පරදිනවා. ඔවුන් මා කියූ ලෙස නොකළහොත් සටන් කර මරණයට පත් කරලා ඔවුන්ගේ සේනාවත් අරගෙන අනිත් නුවරට යමු. ඒ නුවරත් එසේම යටත් කරගෙන මුළු දඹදිවම යටත් කරගමු. පසුව ජයපානය කරන්න යයි කියා 100ක් රජදරුවන් අපේ නුවරට ගෙන්වගමු. ඉන්පසු ඔවුන්ට විස සහිත රාබොන්නට දී මරා ගඟට දමා 100ක් රාජධානියක් කරගමු. මෙල්සේ කළහොත් ඔබතුමා මුළු දඹදිවටම අගරජ වන බව නිසැකයි. තොප කී ලෙස කරමි. රජතුමනි, මේක කිසිවකු දැනගන්න හොඳ නැහැ. යහපත් නැකතකින් ඉක්මනින්නම නික්මෙනු මැනවි. කේවට්ටයෝ, තෝ හිතුවද මේක සතරකන් මන්ත්‍රණයක් කියලා? දැන් මේක සයකන් මන්ත්‍රණයක්. ආයෙත් මේක අටකනකට ගිහින් ගොඩක් අය දැනගනී. කේවට්ටයෝ, කේවට්ටයාගේ උපාය අසාගත් ගිරවා වහාම ඒ බව පඬිතයන්ට දැන්වීමට මියුළු නුවර බලා ඉගිලී ගියා. රහසක් නම් උරහිසට පාත්වීම ගිරවාගේ සිරිතයි. එදා පණ්ඩිතයන්ගේ උරහිසට පාත් වූ නිසා එය රහසක් බව දැන අමරාදේවිය ඇතුළු පිරිස එතැනින් ඉවත් වුණා. සබඳ, තොප විසින් කුමක් දක්නා ලද්දේද? කුමක් අසන ලද්දේද? දේවයන් වහන්සේ, මම මුළු දඹදිවම ඇවිද්දා. වෙන කිසිම තැනක බයක් දැක්කේ නෑ. උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කේවට්ටයා රජුරුවන්ව උයනට එක්කන් ගිහින් සතරකන් මන්ත්‍රණයක් කළා. මම ඒ ඔක්කොම අහගෙන හිටියා. රජ්ජුරුව ඒකට කැමති වුණාද? එසේත් තොරතුරු දැනගත් මහෝෂධ පඬිතයන් වහන්සේ ගිරා පෝතකයාට බොහෝසේ සත්කාර කළා. මීයෙන් හැදූ විලඳ කවා, මී පැන් පොවා, බෙහෙත් තෙලින් පියාපත් පිරිමැද, මුදු ඇතිරිලි දැමූ රන් කූඩුවක සැකපෙව්වා. කේවට්ට මා මහෝෂධ පණ්ඩිත් බව නොදනි කිසිසේත් මා ඔගේ උපාය සිදු කිරීමට ඉඩ නොදෙමි. මහෝෂධ පඬිතුමා වහාම තම නුවර ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඔහු අනකලා නගරයේ සිටින දුප්පත් ජනතාව පිටතට යවා පිටත සිටින ධනවත් පවුල් පදිංචි කරවන ලෙසට. මේ අතර කේවට්ටයාගේ උපදෙස් පිට චූලනී රජු මහ සෙනගක් පිරිවරාගෙන රජවරුන් 101ක් යටත් කරගත්තා. ආචාරිනී,
අපට ඉතිරිව ඇත්තේ වේදේහ රාජ්‍යය පමණයි. අපි දැන් මේ රාජ්‍යයත් අල්ලා ගනිමු. අරගෙනම අපි ජයපැන් බොමු. එපා දේවයන් වහන්සේ. ඒ ගැන සිතන්නවත් එපා. මහෝසද පණ්ඩිත මහා නුවණැත්තෙක්. අනික මිථිලාව කියන්නේ හරිම පුංචි රාජ්‍යයක්. අපට මේ ජයග්‍රහණය හොඳටම ඇති. කේවට්ටයාගේ දැඩි විරෝධය නිසා චූලනී රජු ඇතුළු පිරිස මිථිලාව අත්හැර යලිත් පංචාල නුවරටම ගියා. මේ බව චරපුරුෂයෙක් වහාම පණ්ඩිතයන්ට හසුනක් මගින් දැනුම් දුන්නා. නුඹ වහාම ආපසු යන්න. ඔවුන් ගිහින් කරන දේ ගැන මට දිගටම තොරතුරු එවන්න. අනෙක් පසින් උත්තර පංචාලයේ ඉදි වූ මහා ජයපැන් මණ්ඩපය රා සහ මස් වලින් පිරී ඉතිරී ගියා. නමුත් ඒ උත්සව සිරිය යට. කේවට්ටයාගේ මරණීය උගුල රහසින් ක්‍රියාත්මක වුණා. මේ අතරතුර මහෝෂධ පණ්ඩිතතුමා වහාම ක්‍රියාත්මක වුණා. යෝධයන් 10 දෙනා රහස් කුටියට කැඳ වූවා. බඳිනි. චූලනී රජ මහා සාදයක් සූදානම් කර ඇත. තොප වහාම එහි යව. සාදය මැදට පැන අපේ වේදේහ රජතුමාට ආසනයක් කෝ කියා මහා හඬින් රණ්ඩු කරමු. ඉන්පසු ජයපැන් සාදය විනාශ කර නැවත වේදේහ රාජ්‍යයට පැමිණි. යෝධයෝ සියලු දෙනාම පංචාල දේශය කරා පිටව ගියා. මේක වෙන් කළේ අපේ රජතුමාට. තොපි කාගේ සේනාවද? අපි එහෙම රජෙක් අහලා නැහැ. කොපේ රජුට කෙලවරෙහි අසුනක් ගනිව්. අපේ රජුට මේ අසුන දුන්නේ නැත්තම් තොපිට රාබොන්න දෙන්නෙත් නෑ. මස් කන්න දෙන්නෙත් නෑ. ද කෝපය මඟුල් මඩුව දෙවනත් කළා. රස මසවුලු සහ රාසැලි මොහොතකින් විනාශ වී ගියා. ඔවුන් නැවතත් සිය පුරවරය බලා පියමං කරන්නේ තවත් මහා සටනක පෙරනිමිති ඉතිරි කරමිනේ.